බොයිස් ඇන් ගර්ල්ස් අද මේ විඩියෙන් බලමු ෆ්‍රී ෆයර් ගේම් එකට ඉස්සරහට එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් මොනවද කියලා. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රී ෆයර් ගේම් එකට ඉස්සරහට එන්න තියෙන සුපිරිම කොලැබොරේෂන් එකක් තමයි ඉතින් මේ පෝස්ට් එකේ දාලා දෙන්නේ the most cute collaboration කියලා. ඉතින් ඒකත් එක්ක වෙන්න මේ සුපිරිම ටී-ෂර්ට් එක ඉතින් හම්බ වෙනවා. මේක ගොඩාක් දුරට ෆ්‍රී හම්බෙන ටී-ෂර්ට් එකක් වෙයි. නයිලොන් ටී-ෂර්ට් කියලා තමයි ඉතින් තියෙන්නේ. කහපාට අමුතු සතෙක් ඉන්නවා ටී-ෂර්ට් එකේ. ඉතින් ඒ ටී-ෂර්ට් එක ලස්සනයි. ගොඩාක් දුරට මට නම් හිතෙන ඉතින් මේ ටී-ෂර්ට් එක අපිට ෆ්‍රී හම්බෙයි. ඉතින් ඒ විතරක් නෙවෙයි අපිට සුපිරිම ඉමෝට් එකකුත් හම්බෙන්න තියෙනවා මෙන්න මේ නයිලොන් ඉවෙන්ට් එකත් එක්ක. මෙන්න මේ ඉමෝට් එක තමයි. ඉතින් ඉමෝට් එක ලස්සනයි. අමුතුම විදිහට තියෙන්නේ. ඉතින් සතා ඉන්නවා අමුතු සතා. ඉතින් මේ ඉමෝට් එක ඉවර වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි දිගටම දැන් තියෙනවා ඉමෝට් එකක් දානකම් වගේ. සුපිරිම ඉතින් ලස්සන ඩිසයින් ලා තියෙනවා. ඔන්න කැමති කට්ටියට ගන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ ගොඩාක් දුරට මේක ෆේඩඩ් වීල් එකක් විදිහට වෙයි කියලා තමයි. හරි ඉතින් ඒ විතරක් නෙවෙයි මෙන්න මේ කහපාට සුපිරිම බන්ඩල් එකත් මෙන්න මේ නයිලොන් ඉවෙන්ට් එකත් එක්ක එනවා. ඉතින් අපිට බලන්න පුළුවන් නිකන් ඩයිනෝ කිට් එකක් වගේ තියෙන. ඉතින් ඒ බන්ඩල් එක ලස්සන ඇත්තටම නිකන් තාරාවෙක් වගේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙන්න මේ වගේ එලිමිනේෂන් එකක් දාදී නොක් ඩවුන් එකකටයි අමුතු ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒකත් ලස්සනයි. ඉතින් මේ ඩිගේම යන කිට් වලට ඔන්න ඔය ඉෆෙක්ට් එක ඉතින් වැටෙනවා. ඒක ලස්සනයි. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ බෑක් පැක් එක මේ නයිලොන් ඉවෙන්ට් එකත් එක්ක මෙන්න මේ බෑක් පැක් එකයි මෙන්න මේ අලුත් වෝල් ස්කින් එක ඉතින් අපිට ගන්න පුළුවන්. ඒ වෝල් එක ලස්සනයි. අර කහපාට සතා තමයි හැමතැනම ඉන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ස්කයි බෝඩ් එකත් ඉතින් අපිට හම්බ වෙනවා මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක. මේක ගොඩාක් දුරට යුනිවර්සල් ටෝකන් රින් ඉවෙන්ට් එකකට වගේ නැත්තම් මෙන්න මේ වගේ කොහොම හරි ටෝකන් වීල් ඉවෙන්ට් එකකට තමයි ඉතින් මේ ගොඩාක් දුරට එන්නේ. ඉතින් ආවට පස්සේ කැමති කට්ටියට ඕනේ නම් ස්පින් කරලා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් කට්ටිය එනකම් බලන් ඉන්න ඉවෙන්ට් එකක් තමයි ඉතින් YT පෑන්ට් ඉවෙන්ට් එක කියන්නේ. ඉතින් හැමෝම ආසයි ඉතින් YT පෑන්ට් වලට ආයෙමත් රිටර්න් කරනවා. ගොඩාක් කට්ටිය බලන් ඉන්නවා. ඉතින් ගොඩාක් දුරට මේ සෙට් එකම මේ මාසේ නැත්තම් ලබන මාසේ අනිවාර්යයෙන්ම රිටර්න් කරයි කියලා ඉතින් නිවුස් එකක් තියෙනවා. ඉතින් කැමති කට්ටියට ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා මේ ඉවෙන්ට් එක එනකම් YT පෑන්ට් සෙට් එක ආයෙමත් ගන්න. ඉතින් ඔන්න ගන්න ඕන ආස කට්ටියට නියම chance එකක් තමයි අනිවාර්යයෙන්ම මේ මාසේ නැත්තම් ලබන මාසේ මේ ටික රිටර්න් වෙයි. ඔන්න එහෙනම් ඉතින් 8th anniversary event එකත් එක්ක අපිට අලුත් ඉමෝට් එකක් ඉස්සරහට ගේම් එකට එන්න තියෙනවා. Infinity Loops කියලා තමයි ඉතින් මේ ඉමෝට් එකේ නම තියෙන්නේ. ඉතින් මේ ඉමෝට් එක ඇත්තටම ගොඩාක් ලස්සන ඩිසයින් වෙලා තියෙන ඉමෝට් එකක්. අපේ 8th anniversary theme එකට හරියන්න තමයි ඉතින් ඩිසයින් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ඉමෝට් එක දැම්මට පස්සේ ඉවර වෙන්නේ නැහැ. ඉතින් දිගටම ඔහම තියෙනවා කැරකි. කැමති කට්ටියට ඉතින් ගන්න පුළුවන්. මේක ගොඩාක් දුරට faded wheel event එකකටයි කියලා මට හිතෙනවා. එහෙම ආවොත් ඉතින් ජෙම් 1600ක් වගේ වේදම් කරලා ඔයගලන්ට මේක ගන්න පුළුවන්. ඉතින් කැමති කට්ටිය ආවොත් ඔන්න එහෙනම් ස්පින් කරලා බලන්න පුළුවන්. ඔන්න එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඉතින් ඇත්තටම දිග වීඩියෝ එකක් නෙමෙයි ගේන්න පුළුවන් උනේ. ටිකක් පොඩි වීඩියෝ එකක් තමයි. ඉතින් අනිවාර්යයෙන්ම ඉස්සරහට මම දිග වීඩියෝ එකක් අරන් එන්නම් අලුත් ඉවෙන්ට් සෙට් එකක් එක්කම. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාලා channel එක subscribe කරලා පොඩි support එකකුත් දෙන්න.